බොහෝ දෙනෙක් ඉන්නව නේද? මේ තමයි මගේ පළවෙනි වොයිස් කරන වීඩියෝ එක. ඇත්තටම වීඩියෝ එකේ තියෙන්නේ එක සතියන්ත එක අපේ දවසක් ගෙවුණු පොඩි සිදුවීම් කීපයක්. මේ සුදු පාට රෝස මල් තමයි අපි දෙන උදේටම එදා දැක්කේ අපේ වත්තේ පොඩි රවුමක් දාන්න ගියපු වෙලාවේ. ඉතින් හරි ෂෝක්. ඉතින් හරි සතුටුයි මල් දැක්කම උදේම. ඊළඟට අපි කරන්නේ අපේ ගෙදර බුදු පහන තියෙන එක. ආසම ලස්සන මල් වට්ටියක් අපේ ගෙදර අපි වෙන මල් වලින් පූජා කරනවා. මොකද ඒක මට ලොකු ලොකු සරසයි. හරි ඊළඟට ඉතින් මමයි හස්බන්ඩ් දෙයි පොඩි chat එකක් එහෙම අයින් දාලා අපි දෙන්නම ඉන්නේ උදේ කෑම හදාගන්න. ඇත්තම කිව්වොත් අපි උදේට දවල්ට දෙකටම එකටම තමයි පියාගන්නේ. එතකොට එදා කොහොම හරි අපි දෙන්නම කැමති වුණේ කන්න අර කෙසෙල් තෙල් දාලා. මොකද අපිට හොඳ කරවල ටික පුරුද්දලා තිබුණා. ඒ නිසා අපි හිතුවා කෙසෙල් තෙල් දාලා හදන්න. මගේ පළවෙනි වතාවට තමයි මමත් කෙසෙල් හදන්න try කළේ. බලමු කියලා අපි දෙන්නම වැඩේට බැස්සත්තම කිව්වොත්. තව අනිත් හදපු දේ තමයි අලයි හාල්මැස්සොයි එකට දාලා කිරි දාලා කිරට ඒ එළවලුව ගත්තොත් ඒ කෑම එක ගත්තොත් ඒකට මම පුදුමාකාර විදියට කැමති පොඩි කාරි දාමු. ඉතින් අපේ අම්මා ඒක හදනවා. එයා ඉන්න කාලේ ඊට පස්සේ අපේ තාත්තා ඒකම හදනවා. හරිම රසයි. මට තුන් වේලමුණත් ඒක කන්න පුළුවන්. ඇත්තම කිව්වොත් එච්චරටම මම ඒ එළවලුවට හරිම පෙරේතයි. කොහොමවත් ඉතින් අම්මයි තාත්තයි හදන විදියට රසට නම් මම හදන්නේ ඇවිත් නෑ තවම. මොකද කිව්වොත් මම තාම මේ උයන වැඩේට ටිකක් ආධුනිකයි. ඉස්සර ඉඳන්ම එච්චර කැමති නෑ උයන වැඩේට. ගොඩක් වෙලා කුස්සියේ උයන වැඩවලට මම කිසිම කැමති කෙනෙක් නෙවෙයි ඉස්සර ඉඳන්. හැබැයි දැන් කොහොම හරි ටික මම ඒකට කැමති වෙගෙන එනවා කියලා මට හිතෙනවා. මොකද ඉස්සරට වඩා මම දැන් උයනවා. කට්ටිය රසයි කියලා කියනවා. ඒ බලමු. අපි ඉස්සරහට අලුත් රෙසිපීස් ගොඩක් try කරන්නත් හිතන් ඉන්න වෙලස. අර එහෙම උයන හින්දාම තමයි මම හිතන්නේ දැන් උයන වැඩේට ටිකක් ආස වෙලා තියෙන්නේ. නැත්තම් ඉස්සර එහෙම මම උයපු කෙනෙක් නම් නෙවෙයි වැඩි. කොහොම හරි මේ උයන විදියවල් සමහර විට අර උයන්න තියෙන ස්ටෑන්ඩර්ඩ්ස් වලට අනුව නෙමෙයි වෙන්නත් පුළුවන්. මොකද මං කැමති නැහැ එහෙම වේවල් ෆලෝ කරන්න. මං කැමති මගේ විදියට රසට උයන්න. එහෙම කියලා සෞඛ්‍යයට අහිත කරන විදියට උයන්නෙත් නෑ. හැබැයි මං ආසයි උයන එකට නීති නැතුව නිදහසේ අපි කැමති විදියට එහෙම උයන්න තියෙනවා. මොකද අපි මාස විදිහට යනවානේ. ඉතින් කැම වලට උනත් ඒ නිසා කොහොම හරි එදා දවසේ අපි ඔය දේවල් දෙක තමයි උදාගත්තේ. ටිකක් සරල කෑමක්. එදා අපිට ඕන වුණා එහෙම කන්න ටිකක් ගාන විදියට. මොකද අපි දවස් පහේම වැඩ කරනවා. මහන්සිය නිවා ගන්න දවස් දෙක තමයි සෙනසුරාදා කියන්නේ. වීකෙන්ඩ් එකක් කියන්නේ. ඒකට වීකෙන්ඩ් එකේ අපි ආස විදියට මෙහෙම කන්න ලැබෙන එක අපි හිතනවා අපි දෙන්න. මම මගේ හස්බන්ඩ් හිතනවා අපි දෙන්නගේ එක්තරා විදියක වාසනාවක් කියලා. අපි දෙන්නට අනුව මෙහෙම ටිකක් අර පරිසරයත් එක්ක ඉන්න එක සහ ටිකක් ගැමි දේවල් කනබොන එක අපි දෙන්නට හරිම සතුටක්. මන් දන්නේ ඇයි කියලා. මමත් එහෙමයි හස්බන්ඩ්ත් එහෙමයි. අපි දෙන්න මං හිතනවා අපි දෙන්න වාසනාවන්තයි කියලා. අපි හිතපු ඒ ජීවිතය අපි දෙන්න දැන් විඳින හින්දා. අපි උයන ගමනොත් කල්පනා කරා අපි දෙන්න පොඩි කාලේ කාපු බීපු දේවල් ගැන. මොකද යා ටිකක් නුවර අවුරුවට කාපු කෙනෙක්. ටිකක් සැරකන්නේ අසර අඩුවෙන් කාපු කෙනෙක්. හැබැයි මම එහෙම නෙමෙයි. මම අපේ තාත්තා මාතර. ඒකට අපේ තාත්තට ගොඩාක් රස ගන්න පුළුවන්. සහ අම්මටත් එහෙමයි. එතකොට යා ටිකක් සැර වැඩියෙන් තමයි යන්නේ කරන්න කෑම. එතකොට අපි චුටි කාලේ ඉඳන් එහෙම තමයි කරුනේ. ටිකක් කෑම සැරට තියෙන්න ඕනේ. හැබැයි දැන් එහෙම නෑ. අපි දෙන්නම දැන් හස්බන්ඩ් සැර වැඩියෙන් දාපු කෑමක් කරනවා. මම සැර අඩුවෙන් තියෙන කෑමක් කරනවා. හරි ඊළඟට මේ තමයි මම ආසම කාලේ දවසේ මං වෙනුවෙන් ගත කරන කාලය. මම ප්ලෑන් එකකට අමතරව ඩයරි එකක් සහ ග්‍රොසරි ප්ලෑන් එකක් සහ මම දවස් ස්තුතිවන්ත වෙන දේවල් ලියන්න
අවසාන පොත පාවිච්චි කරනවා. මේ අවුරුද්දේ මගේ ග්‍රොසරි ප්ලෑන් එක ඉයර් ප්ලෑන් එක ඇතුලේ තියෙන නිසා වෙනම පොතක් ඒකට ගත්තේ නැහැ. හවස අපි දෙන්නා වඩේ හැදුවා. ඇත්තටම අපිට වඩේ මිශ්‍රණය එව්වේ හස්බන්ඩ්ගේ අම්මා. අපි දෙන්නා හොඳ ප්ලේට් එකක් හදාගෙන වඩේ කෑවා හවස. ඒ දවස හරිම සාමකාමී සැනසීමෙන් ගෙවුණු දවසක් කිව්වොත් හරි. ආයෙමත් හවස අපි දෙන්න එකතු වෙලා බුදුන් වැන්දා. ඒ විදිහට තමයි අපේ දවස ගත වුනේ.